ඔන්න යාළුවනේ එක්තරා ගමක පවුලක් ජීවත් වුණා. මේ පවුලේ තාත්තගේ නම වුණේ රමේෂ්, අම්මගේ නම වුණේ නයෝමි, දරුවගේ නම වුණේ නිසංසලා. හැබැයි යාළුවනේ මේ නයෝමි නම් හැම වෙලේම රමේෂ්ට බැන්නා. ඒත් යාළුවනේ රමේෂ් මේ නයෝමිටයි දරුවටයි රමේෂ්ගේ පණටත් වඩා ආදරය කරා. රමේෂ්ට පුළුවන් විදියට මේ දෙන්නව හැම වෙලේම ආදරෙන් බලාගත්තා. ඒත් නයෝමි නම් හැම වෙලේම කරේ රමේෂ්ට බනින එක විතරමයි. යාළුවනේ රමේෂ්ගේ රස්සාව උනේ කඩවල් වල තියෙන බඩු තනින් තැනට අරගෙන යන එක. හාල් මිටි තව කඩවල් වල තියෙන බඩු තනින් තැනට අරගෙන යන එක තමයි රමේෂ්ගේ රස්සාව උනේ. අයියෝ රමේෂ් ගාට නැති ඉක්මනට වරෙන්කෝ. තව කොච්චර හාල් මිටි අදින්න තියෙනවද? උඹ ඔහොම රට කරොත් නම් මම රස්සාවෙන් අස් කරනවා. ඉක්මන් කරපන්. තව මට වැඩ එහෙම තියෙනවා. උඹ මෙතන මේ ගාට හාල් මිටි අදිනවා. අගර ඔටි කැරම්පලන් හැබැයි ගබඩාවට. හරි මහත්තයා, මම මට පුළුවන් ඉක්මනට කරන්න. අද හාල් මිටි වෙනදට වඩා පොඩ්ඩක් බර වැඩි මහත්තයා. ඒකයි මං කරන්න. හරි මහත්තයා. මේ රස්සාව රමේෂ්ට කොච්චර අමාරු වුණත් පවුල වෙනුවෙන් රමේෂ් මේ රස්සාව දිගටම කරා. ඔන්න යාළුවනේ දවසක් රමේෂ් වැඩ කරලා එද්දි නයෝමිටයි නිසංසලාටයි තෑගි අරගෙන තමයි ආවේ. රමේෂ්ටත් වඩා දරුවා ගැනයි බිරිඳ ගැනයි හිතුවා. අපි බලමු මොනවද රමේෂ් ගෙනල්ලා තියෙන්නේ කියලා. බින්දු මේ බලන්න. තාත්තා මට ගෙනල්ලා තියෙන බෝනික්කා. අනේ හරි ෂෝක් තාත්තේ. මං හරි ආසයි මේ බෝනික්කට. ලස්සනයි නේද බින්දු මේ බෝනික්කා? අනේ රමේෂ් මේ 2.50 ඇඳුම් ගෙනල්ලා කිසිම ක්වොලිටියක් නැති ඇඳුම්. මේවා මේ නිකමුත් ගන්න පුළුවන්. අනේ කවුරු හරි තමුසෙට නිකන්ද දුන්නේ මේ ඇඳුම්? මට නම් මේ ජරා ඇඳුම් එපා. ෂික් මේ වගේ හැටි මං ආවනේ තමුසෙත් එක්ක. කිව්වේ නම් කොහමද? නේද කියන්නේ. තමුසේ නම්මා හිඟන්නේ රමේෂ්. අනේ නයෝමි මට පුළුවන් විදියට තමයි මං ඔය දෙන්නව සතුටෙන් තියන්නේ. ඔන්න බලන්නකෝ මං දවසක හොඳ පෝසතෙක් වෙලා ඔයාට අවශ්‍ය හැම දෙයක්ම දෙනවා. මට සමා වෙන්න නයෝමි. ඔය ඇඳුම ඔයාට ලස්සනට ඇති කියලා හිතලා තමයි මං අරගෙන ආවේ. ඕක ඇඳලා බලන්නකෝ පොඩ්ඩක්. තරහා ගන්න නැතුව. දැන් තරහා ගන්න එපා නයෝමි. ඔව් තමුසේ පෝසතෙක් වෙද්දී මං මැරිලා. මැරුණ තැන්වල මලුත් තලලා ඇති. අනේ මේ නිකන් ඉන්නවා රමේෂ්. අනේ රමේෂ් කොච්චර හොඳ දේවල් කරත් නයෝමි නම් මේ වගේ හොඳ පැත්තක් දැක්කේ නැහැ. හැම වෙලේම රමේෂ්ට බැනපු එක විතරමයි කරේ. රමේෂ්ට මේ වගේන් ගොඩාක් දුක හිතුණා. ඔන්න යාළුවනේ මෙහෙම දින කිහිපයකට පස්සේ රමේෂ් වැඩ කරද්දී රමේෂ්ගේ කකුලේ ඇණයක් ඇනිලා. ඒකින්ද තමයි රමේෂ් මේ නොණ්ඩි ගා යන්නේ. කකුල රමේෂ්ගේ හොඳටම රිදෙනවා. අයියෝ රමේෂ් කොර ගහන්න නැති ඉක්මනට වරෙන්කෝ. වැඩ තියෙනවා බං. තව කොච්චර අදින්න තියෙනවද? නෑ මහත්තයා, අර හින්දලා මේක උස්සගෙන එද්දි ඇණයක් ඇනුණා. ලොකු පරාල ඇණයක්. කකුලේ ඇතුළටම බැස්සා. ඒකින්ද අඩිය තියන්න බෑ මහත්තයා, රිදෙනවා. ඒකයි නොණ්ඩික ගා ආවේ. මම මෙහෙම ටට්ටක් ගාලා පුළුවන් ඉක්මනට බඩු ටික අදින්න. ආහා ඉක්මන් කරපන්. කකුල ගැරවිලා ගියත් කමක් නැහැ. මට ඉක්මනට මගේ බඩු ටික ඇදලා දෙන්න ඕනේ. උඹට මං සල්ලි ගෙවලා නේ තියෙන්නේ. ආහා ඇතබ. කකුල නැටුවට ඉක්මනටම වැඩේ කළා දීපන්. එනවා මෙතන. කුරතල් වෙන්න ඇණයක් ඇනලා කියලා. පලයන් යාර. අනේ රමේෂ්ගේ කකුල කොච්චර රිදුනත් රමේෂ් අමාරුවෙන් රස්සාව කරගෙන ගියා. ඔන්න යාළුවනේ වැඩ ඉවර වෙලා රමේෂ් කකුලත් නොණ්ඩි ගගහම නයෝමි ආසම මස් වර්ගයක් ගන්නට ළඟම තියෙන මස් වෙළඳසැලකට ගියා. රමේෂ් මල්ලි එන්න. මොකද කකුල පනොණ්ඩි ගහනවා. හොඳ මස් ටිකක් කවිලා තියෙනවා. හොඳ හරකා. හොඳ මොරපු අරක්. දෙන්න අඩුවට. මුබාරක් අයියේ මට එනං හොඳ වයින් කපලා දෙන්නකො කිලෝ එකක් විතර. පොඩි කෑලි වලට කපලා. මගේ නෝනා හරි ආසයි මේ හරක් මස් කන්න. ඒකයි මං අරයි යන්න ආවේ. අද ගාණක් පොඩ්ඩක් වැඩියෙන් හම්බුණා. ඒකයි ගන්න ආවේ. මේ කකුල ඇණයක් කරනවා අද මුබාරක් අයියේ. ඒක රිදෙනවා. හරි රමේෂ් මල්ලි. හොඳ කෑලි ටිකක් දෙන්නම් දාලා. කකුලත් බලාගන්න මල්ලි. ඇනේ විෂ තියෙනවා. පොඩ්ඩක් බලාගන්න. නොණ්ඩික ගා ඉන්න බෑනේ හැමදාම. ඔන්න යාළුවනේ රමේෂ්ගේ අමාරු ගැනවත් හිතන්නේ නැතුව තම බිරිඳයි දරුවයි වෙනුවෙන් රමේෂ් මසුත් අරගෙන කකුලත් නොණ්ඩි ගගහම ගෙදර ගියා. රමේෂ් හරිම පව්. ඔන්න යාළුවනේ නයෝමි කණ්ඩ ආසම හරක් මසුත් අරගෙන රමේෂ් කකුලත් නොණ්ඩි ගගහම ගෙදෙට්ට ආවා. අපි බලමු දැන් මොකද වෙන්නේ කියලා. මගේ නෝනේ ඔයා කණ්ඩ ආසයිනේ හරක් මස්. ඔන්න මං අද කිලෝ එකක්ම ගෙනාවා. හොඳට කටට රසට උයලා ගන්න. නෝනේ කැමති නෙමෙවට. අද මට සල්ලි ටිකක් වැඩිපුර හම්බුණා. නෝනේ ආසම හින්දා තමයි ගෙනාවේ මං. පිස්සුව දන්නේ මේ මිනිහට. ගෙදර උයන්ඩ තෙල්වත් තියා අමුද්‍රව්‍ය මොකුත් නෑ 3 පාවත්. එනවා මස් කිලෝ ගණන් උස්සගෙන. ඕක මම
පොඩේ ගහලා විසික්කලා දානවා. මේ මනුස්සයා නම් පුදුම මෝඩෙක්. වගේ මනුස්සෙක් එක්ක මං ආවනේ. ඉන්නවකෝ කරන්ද? මේ මාස් දැන් කා ගන්නවා. බිම තියලා වැලිත් එක්ක කා ගන්නවා. තමුසේගේ මසුත්තේව මට තමුසෙත් එපා. කාලකන්ණි මනුස්සයා හෙනවා මෙතන මස් අරගෙන. අනේ මේ වුණ දෙයට නම් රමේෂ්ට ගොඩාක් දුක හිතුණා. නයෝමි නිකන්වත් ඇහුවේ නෑ ඇයි කකුල නොණ්ඩි ගහන්නේ කියලා. ඒ දෙයටත් රමේෂ්ට ගොඩාක් දුක හිතුණා. අපි බලමු ඉස්සරහට මොන වගේ දෙයක්ද වෙන්නේ කියලා. මං කොච්චර අවාසනාවන්ත මිනිස්සෙක්ද. කොච්චර ආදරෙන් මොන දේ කරත් නයෝමි මං ගැන වැරදි විදියටමයි හිතන්නේ. මම මගේ අමාරු ගැනවත් හිතන්නේ නැතුව පවුල වෙනුවෙන් මෙච්චර දේවල් කරනවා. මේ කකුලේ ඇනේ ඇනුන එකත් රිදෙනවා. ඒකටවත් බෙහෙත් ගන්න නැතුව මම මෙයාලා වෙනුවෙන් හැම දෙයක්ම කරත් හැම වෙලේම මගේ වැරදි පැත්ත විතරයි මෙයාලා දැක්කේ. මට හරිම දුකයි ඒ ගැන. මෙහෙම දින කිහිපයක් ගත වෙලා ගියා. රමේෂ්ගේ කකුලේ තුවාලේ දවසින් දවස වැඩි වුණා. මේකේ අමාරුයි විස ගන්න බැරිම තැන රමේෂ් වෛද්‍යවරයෙක් හම්බෙන්න ගියා. මේක හිතුවරෝඩා බරපතලයි. මේ තුවාල ගොඩක් කල් හින්දා යටිපතුල ගෙඩියක් ඇවිල්ලා තියෙන්නේ. ඒක පිළිකාවකට හැරිලා තියෙන්නේ. ඉක්මනට මොනවාරි කරන්න වෙනවා. නැත්තම් මේක තව වැඩි වෙනවා. අනේ දොස්තර මහත්තයා ඒ දේ කිව්ව ගමන් රමේෂ්ගේ ඇස්වලට කඳුළු ආවා. ඒ වෙන මොනවටවත් නෙවෙයි තමන්ගේ පවුල මතක් වෙලා. රමේෂ් නැති දවසක කොහොමද දරුවයි නෝනයි ජීවත් වෙන්නේ කියලා මතක් වෙලා තමයි රමේෂ්ගේ ඇස්වලින් කඳුළු ආවේ. බලන්න යාළුවනේ රමේෂ් කොච්චර පවුල ගැන හිතනවද කියලා. ඒ හිතන තරම්වත් නයෝමි රමේෂ් ගැන හිතුවේ නෑ. අනේ යාළුවනේ රමේෂ්ගේ කකුලේ කොච්චර අමාරු තිබ්බත් වෙනදටත් වඩා මහන්සි වෙලා තමන්ගේ පවුල වෙනුවෙන් රමේෂ් වැඩ කරා. කකුල නොණ්ඩි ගගා අර කඩවල් වල තියෙන බඩු ඇද ඇද රමේෂ් සල්ලි හෙව්වා. ඒ වෙන කාටවත් නෙවෙයි තමන්ගේ නෝනටයි දරුවටයි ලස්සන අනාගතයක් හදන්න. අනේ අර රමේෂ්ගේ කකුලේ ඇනේ ඇනුන තුවාලේ හින්දා රමේෂ්ට හොඳටම සනීප නැති වුණා. ඊට පස්සේ ශල්්‍ය කර්මයකින් රමේෂ්ගේ වම් පාදය කපලා ඉවත් කරන්න සිද්ධ වුණා. අනේ යාළුවනේ අවාසනාවකට මේ ඇනේ ඇනුන හින්දා රමේෂ්ට හැදුන පිළිකාව මුළු ශරීරය පුරාම පැතිරී ගිහිල්ලා තිබුණා. මට සමා වෙන්න නයෝමි. ඔයා බලාපොරොත්තු වෙන කිසි දෙයක් මට දෙන්න බැරි වුණාට ඒත් මම මහන්සි වෙලා හැම මොහොතකම වැඩ කරේ ඔයාලව සතුටෙන් තියන්න. දැන් කරන්න දෙයක් නැහැ. මට සමා වෙන්න. මගේ දරුවව හොඳට බලා ගන්න. මම මගේ පණටත් වඩා ඔයාට ආදරය කරා. ඔන්න යාළුවනේ එහෙම කිව්වට පස්සේ රමේෂ් නයෝමි ඉස්සරහම මරණයටපත් වුණා. අනේ මහත්තයා කතා කරන්න රමේෂ් අනේ මොකද්ද මේ වුනේ අනේ මහත්තයා. ඔන්න යාළුවනේ මෙහෙම දින කිහිපයකට පස්සේ රමේෂ්ගේ අවසාන කටයුතු සිදු කරලා නයෝමි ආව රමේෂ්ගේ සොහන ළඟට. සොහන ළඟට ඇවිල්ලා රමේෂ්ට මේ වගේ දෙයක් තමයි කිව්වේ. මගේ පණ ඔයා මට හැකි උපරිමයෙන්ම සැලකුවා. හැම දෙයක්ම මට ලබා දුන්නා. මම ඔයාට දුන්නේ නිමක් නැති දුකක් විතරයි. මම කවදාවත් තේරුම් ගත්තේ නෑ ඔයාගේ වටිනාකම. මට දැන් හොඳට තේරෙනවා ඔයාගේ වටිනාකම. ඔයාගේ ඉවසීම. මොකද දැන් මට දරුවට ආහාර ඇඳුම් හොයන්න වෙන්නේ තනියම. මට මතකයි දවසක් ඔයා මම කන්න ආසෝ මස් කිලෝ එකක් අරගෙන ආවා. ඒත් මං එදා එක තරහා ගිහිල්ලා පොළොවේ ගැහුවා. ඒත් දැම්මට ඒවා ගන්න තරම්වත් වත්කමක් නැහැ. අදුම තරමේ කිලෝ භාගයක්වත් ගන්න තරම් මට වත්කමක් නැහැ. හොඳ මිනිස්සු අඩු වයසින් මැරෙනවා. ඒ නිසා තමයි ඔයා මෙච්චර ඉක්මනට අපිව දාලා ගියේ. මම ඔයාට කොච්චර ලැජ්ජ කරත් කොච්චර බැන්නත් ඔයා හැම වෙලේම මට ආදරය කරා. මට ඒ දේවල් මතක් වෙද්දි මට ඉවසන්න බෑ. ඔයා හැම වෙලේම අපි ගැන විතරයි හොයලා බැලුවේ. ඔයාගේ කකුලේ ඇනිලා ඔයා ගෙදර නොන්නික ගා එද්දිත් මම නිකන්වත් ඇහුවේ නෑ ඔයාගේ අමාරු මොකද. ඒ කිසි දෙයක් මම ඇහුවේ නෑ. මට සමා වෙන්න රමේෂ්. මට සමා වෙන්න. මම දන්නවා ඔයා මං කියන දේවල් අහගෙන ඉන්නේ කියලා. මම ඒක දෙයි වාගෙන් ඉල්ලන්නේ. ඔයා ජීවත් වෙලා ඉද්දි මං ගැන ඕනවටත් වඩා හෙව්වා. ඒත් මම ඔයාට කවමදාකවත් කිසි අගයක් දුන්නේ නෑ. මම ඔයාගෙන් සමාව ඉල්ලනවා. මට ගොඩක් සමාව වෙන්න.
ඔයා අපිලගේ නැති අඩුව මට ගේම වගේ දුවටත් හොඳටම දැනෙනවා. දුවානවා තාත්තා එන්නේ කවද්දි කියලා. ඒක ආද්දි මට උත්තර නෑ රමේෂ්. මගෙන් උනේ වැරදිවලට. අයත් මට සමා වෙන්න. මම ඔයාට ගොඩක් ආදරේ. ඔයාට නිවන් සුව ලැබේවා. නයාලුවනේ අන්තිමේදී තමයි නයෝමිට රමේෂ්ගේ අගේ තේරුණේ. ඒත් ඉතින් එතකොට නයෝමි ගොඩාක් පරක්කු වැඩි. ලෝකේ තියෙන සුන්දරම අකුරු හතර තමයි ආදරේ කියන්නේ. එහෙනම් යාළුවනේ තවත් මේ වගේ ලස්සන කතාවකින් හම්බෙමු. මතක ඇතුව අපේ කාටුන් ටූන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක්.